සියපතක් සමසිතක් පුදාමුළු හදවතක් මේ නිවුණු ප්‍රේමයේ පදවැල් ලැබෙන්නේ අතිදී පුණ්‍යරතන හිමියන්ගේ පණිවිඩෙන්. ඒට අනුරාධ අපේසිංහ මහතාගේ ස්වරාලපනය වෙනකොට මේ ගීය ගැයෙන්නේ තරුණී භාවපූර්ණ සුභාවිතකී ගයන ලයාබරහඬ සුනීර සුමංගගේ හඬින්. ඉතින් මේ ආත්ම ආමන්ත්‍රණීය හඬෙන් මනෝභාවයන් සංසිඳන මේ ගීයත් මට දැනුණු වරුද්‍රස මෙහෙම වචන කරන්නම්. මේක පෙම්පතෙකුගේ සිතුවිලි පෙළක්. සියපතක් සමසිතක්. සියපතක් කියන්නේ නිලුම් මලට. නිලුමක් කියන්නේ දියයට මඩේ උපත ලැබුවත් හරි පිරිසිදුව හිරුට දිග ඇරිලා ජලයෙන් උඩට ඇවිත් පිපෙන මලක්. ඉතින් සියපතක් සමසිතක් කියන්නේ මේ ලෝකේ දුර්ගුණ නරක පැත්තෙත් කිලුට නොවී පිරිසිදුව තබාගත්ත හදවතකට. මේ සමාජයේ වර්තමානයේ ප්‍රේම කරන්න උන් අතර ආන්න දකින්න තියෙන්නේ ඇත්තටම ආදරේද? එහෙම නැත්නම් රාගයේද? ඒකට පිළිතුරු හොයාගන්න ඔබට වාරයි. ඉතින් ඉවන් යුගයක මේ කියන පෙම්වතාගේ හෝ සැමියාගේ හිතේ තියෙන්නේ පාරිශුද්ධ ප්‍රේමයක්. ඒ නිසයි ඒ ඔහුගේ සදාතනික ආදරේ පෙරි හදවත සියපතකට ආදේශ වන්නේ. අපේ පෙම් පුරාණෙත් දිනක සිත් නිවාලන සඳ කිඳුරු දාකවක් වුණාවේ. ආදරයේදී වැඩි වශයෙන් ඉස්මතු වන්නේ ශෘංගාරය. ගීතවලදීත් එහෙමයි. ඇත්තටම සමාජෙත් එහෙමයි. නමුත් ඔහුගේ සිතුවිලි තුළ ප්‍රාර්ථනය නිවීම. එදා සිද්ධාර්ථ යශෝදරා වූ සඳ කිඳුරු ජාතකයේ පටන් බැඳී ආවේ ඔවුන් කල්ප ලක්ෂාත්ම ගණන් බැඳෙමින් දුරාවේ සංසාරේ කෙලවර නිවන් පතාගෙනයි. ඉතින් මේ ප්‍රේමවන්තයාගේ පැතුම ඇය එක්ක ඔවුන්ගේ නික්ලේශී ප්‍රේමයෙන්ම සසර නිවා ගන්න. බුදුදහමේ විදිහටත් ආදරයකදී පන්තනයකදී ස්ත්‍රියක් හා පුරුෂයෙක් සම විය යුත්තේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ගුණදහම් වලින්. අනිත් සැප සම්පත් උනව තිබ්බත් මේ දේවල් වලින් නොගැලපුණොත් මේ කියන නිවෙන කෙලවර තව හුඟක් දුර වේවි. මම හිතන්නේ මේ පදවැල් මේ තරමටම සංසුන්ව ගලාගෙන යන්නේ බුදුදහමට සමීප වෙන්නේ ස්වාමීන් වහන්සේ නමක් විසින් රචනා වුණු නිසා වෙන්න ඇති. ඉසුරු පරදිවිය හැර සසර මග නවතන්න දිරියදී නිහඬ වී ස්නේහයෙන්. ආයමත් මට මතක් වෙන්නේ සිදුහත් යශෝදරා පෙරු ආත්ම. ජාතක කතා පොත් වහන්සේගේ අන්තර්ගත සෑම කතාවකම තියෙන්නේ බෝසතාණන් වහන්සේගේ සසර මග පාරමිතා පුරණයට සෙවණැල්ල වූ යශෝදරාගේ කැපකිරීම. මතකද පිස්සන්තර ජාතකය? ඇයත් සියලු සැප ඇරලා බෝධිසත්වයන් සමග වනගත වෙනවා. සංසාරේ නිවනුවස් ආදරේ නාමයෙන් සියලු දේ දරාගෙන සැප අත්හැරි පාද පරිචාරිකාවසේ මේ පෙම්වතාගේ හෝ සැමියාගේ ආයාචනාව සංසාරේ නිවා ගන්න සැප සම්පත් කිලියෙදිත් ස්නේහේ නාමයෙන් මතු වරමුණට සවිදෙන්න කියලයි. සපත වී අපි දෙදෙන එකම මඟ මුණ ගැහෙමු පිවිතුරුම ප්‍රේමයේ නාමෙන්. ඔහුට ඕනේ නෑ තනිවම සංසාරේ නිවා ගන්න. සපත වී අපි දෙදෙන එකිනෙකාට පොරොන්දු වෙලා නිවන්තොර සංසාරේ මඟ එකට යමුයි ඔහුගේ හද බැඳුණු මේකේ අර්ථ. මිදෙනතුරු සසරමා රිදෙන හද පිරිමැදමු සංසාරගත පුරුදු ප්‍රේමෙන්. මේ ආත්මේ ඔවුන් දෙදෙනා සංසුන් ආදරණීය බැඳීමක ඉන්න ඇති. රිදවීම් නැති සමගි සහයෝගී බැඳීමක් ඔවුන් තුළ තියෙන්න ඇති. ඒ නිසයි මේ සංසාරේ හුරු ප්‍රේමයක් සේ ඔහුට දැනෙන නිසා මතු ආත්මයත් ඇය සමග ප්‍රාර්ථනා කරන්නේ.
ඉතින් ඔබ නවතින්න සිතින් සමුදේ යන්න සැනසීම විඳිමු නිර්වාණයෙන්. මෙතනදී නවතින්න යන්නේ අදහස් වෙන්නේ නැත්තේ ඇතැම් විට මුන් දෙදෙනා ගිහිදිවියට සමුදින අවස්ථාවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. මේ ආත්මයට ඒ බැඳීමට తాවකාලික සමුදීමක් වචන කරත් සංසාරේ කියන්නේ මේ ආත්මයට විතරක් නෙවෙයි. නිර්වාණය කියන්නේත් පහසුවෙන් දැකිය හැකි අවසානිකුත් නෙවෙයි. ඒ නිසයි පූර්ව පදවැල් තුළ ඒ නිවෙන්නට අවැසි මග ඔහු ඇයට පාද පරිචාරිකාවේ යෙදෙන්නට ඕවා එක්ක සියල්ල අතාරින්නට ස්නේහයෙන් ආරාධනා කරන්නේ. අරුත්සුන් වදන් කැට ගහලා ශබ්ද රසයේ පමණක් ඉස්මතු කරන ගී ගැහෙන යුගයක, එහෙම නැත්නම් ප්‍රේම කී නමින් පුද්ගල මනෝභාවයන් තුළ රාගයම ඉස්මතු කරන ගීත ඇහෙන යුගයක මේ ගීය පාපූර්ණ, අර්ථපූර්ණ, ශාන්ත, කරුණා රස දනවන සුඛායනීය ප්‍රතිභාවක්. නාද රටාවෙනුත් මනෝභාවයන් දිවෙන, කයින හඬමාධුර්යෙනුත් ලයටම දැනෙන, තවත් පැටි වශයෙන් මේ ගී අඹරේ බබලන්න ඕන ගීතයක් තමයි මේ ගීතය. මේ මට දැනුණු, මට හැඟුණු රස. ඇත්තටම ප්‍රේමය නම්, බැඳීමක් නම් නිවෙන්නට හේතුවක් විය යුතුයි. නිවෙන්නට අවැසි වුවට නිවන්නට බැඳින් මුණ ගැසිය යුතුයි. අපේ පෙම් පුරානිකු දිනෙක සිත් නිවාලන සඳ කිඳුරුදා කවක් නාවේ.